අයිබෝන් සුබ දවසක් හෂන් කේෂම YouTube channel එකකින් අදත් ආවා කලාකරුවෙක් සොයාගෙන කලාකරුවෙකුගේ සංගීත ජීවිතය ගැන කතා කරන්න. කවුද දෙක තුන කලාකරු වන්නේ? මම මොහු ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. අලුත්ගම මීගම පුරවරෙන් අතලොස්සක් කලාකරුවන් අතරින් බිහි වූ 90 දශකයේ අනුකරණවාදීන්ගේ පළවෙනි කෙනා කිව්වොත් නිවැරදි. ඒ තමයි ඔයගොල්ලෝ කවුරුත් ආදරය කරන ප්‍රසංග වේදිකාවේ වෙනසක් කරන චරිතය භාග්‍ය ප්‍රනාන්දු. අයිබෝන් භාග්‍ය. අයිබෝන් මල්ලි. වගේ මෙදසල මොනද අලුත් වැඩ කටයුතු සහ අවුරුදු ජයද කොහොමද? වරදක් නෑ මම හිතන්නේ කොරෝනා වලින් පස්සේ මේ අවුරුද්ද නම් හොඳ ප්‍රසංග ටිකක් හම්බුණා 11 වෙනිදා මේ 25 වෙනිදා දිගටම වගේ වැඩ ටිකක් සෙට් වුණා ඉතින්. ඒ වුණා පොඩ්ඩක් හොඳයි. වැඩ තියෙනවා. වැඩ තියෙනවා අවුලක් නෑ ඉතින්. ප්‍රසංග ටිකක් තිබුණා මේ ටිකේ හොඳ ප්‍රසංග ටිකක් හම්බුණා දුර දෙනියාය පැත්ත හරි මේ මම ගොඩක් දුර ගියා ඉතින් මේ අවුරුද්දේ. ඒ කියන්නේ මේ පාර ගොඩක් කට්ටිය කියන අවුරුදු හොඳ නෑ ජය නෑ එහෙම කියලා කිව්වට මොකද මේ දේශපාලන වශයෙන් හොඳ නැති වුණාට මම හිතන්නේ මිනිස්සුන්ගේ තියෙනවනේ මේ අපේ කියන හැඟීමක්. සිංහල අවුරුදු කියන එක අපේ සිංහල චාරිත්‍රයක් නෙමල්ලි. ඉතින් ඒක පුළුවන් මත මිනිස්සු සමරුවා ඉතින් මං හිතන්නේ. ඔච්චර අරුදු තිබ්බත් රටේ. රටේ තිබ්බද ගොඩක් කට්ටිය හැමෝම තමයි අවුරුදු තිබුණා. ඒ දේශපාලන ඔයා කියන කතාව ඇත්ත තමයි. වාගේ දැන් එතකොට අපි සංගීතය ගැන කතා කරොත් මම හිතනවා අනුකරණවාදී විදිහට තමයි ප්‍රසංග වේදිකාවට මුලින් පැමිණෙන්නේ එහෙමනේ. කතා කරමු සංගීතය පටන් ගත්තේ කොහොමද? මුල් ආරම්භය. මුලින්ම මල්ලි මම සංගීතය පටන් ගන්න මම ඕල කරලා යනවා අක්කලා ඇතර කොළඹ ගතුටුවේ. අපේ ලොකුවක් ඇහි ඉන්නේ. ඒ ගියාම තමයි මට මියුසික් කියන එක උණ කියන එක අපේ භාෂාවෙන් කිව්වොත් උණ හැදෙන්නේ එතකොට තමයි. 89 ඕල කරේ මම. එතකොට මල්ලි ඊට පස්සේ මාගේ ගීත් සඳකැලුම් කියලා ඉන්න සහෝදරයෙක් රුසිරු මුදුලිගේ. ඒගොල්ලෝ අයියා ගීත් සඳකැලුම් මගේ මුල්ම බෑන්ඩ් යාළුවා. අපි දැන් තමයි බෑන්ඩ් එක පටන් ගන්න සවුන්ඩ් කරනනේ. සවුන්ඩ් කරනවා. ගීත් මල්ලියා. අපි දැන් තමයි මුලින්ම බෑන්ඩ් එක පටන් ගන්න ඒ දවස්වල ඉස්සර. ඒ 80 ගණන් වල අපිට අපේ ඈත අරගා රෝයලාරම අපිත් එක්ක හිටියේ ඒ කාලේ. ඊට පස්සේ මං ආයි ගමට ආවා. මීගමට. මම තාත්තා කැලණියේ උගන්න කාලේ තමයි කොළඹ හිටියේ. තාත්තා කතිකාචකේ ෆ්‍රෙන්ඩ් මගේ තාත්තා. එයා තමයි නර්තනෙට ගොඩක් දේවල් මේ රටේ කරේ. ඉතින් එයාගේ බාල පුතා මම. ඇත්තටම ඊට පස්සේ අපි එනවා කොළඹ ඉඳන් තාත්තා හොරනට මාරු වුණාම මීගමට ගමට එනවා. ඊට පස්සේ තමයි මම ওই ගමේ ඉදිරියේ සංගීත කණ්ඩායම පටන් ගත්තේ. මොකක්ද සංගීත කණ්ඩායම? සුපර් රිද්ම් කියලා ජනිත ප්‍රමුඛ සුපර් රිද්ම් මගේ සහෝදරයා ඔය. ඒ තමයි ජොලිසිය අනුකරණ පටන් ගන්නෙ. ඒ කියන්නේ අනුකරණය කියන්නේ මම සෙට් වෙනවා දැන් අපේ මගේ සංගීත කණ්ඩායමේ කෙනත් කියලා යාළුවෙක්. එයා රූපයින්දුවේ ගීත ගායනා කරනවා. සන්දීනං උබිලිනට කියලා කියද්දි මම නේ එකපාරට මයි කරන්නේ නිකන් වීලුවට වගේ රැට් එක මුං අපි වම්බටු ගාව. කොල්ලකෝ ඒ භාග්‍ය යොයිස් නෝන තමයි ජොලිසියගේ. ඔන්න දැන් පටන් ගත්තේ චන්දු මහත්තයාගේ ගීත ගායනා කරන්න. ඒක තමයි ආරම්භය. එතකොට මම කියන්නේ ලංකාවේ රූපවාහිනී වැඩසටහන රියැලිටි වැඩසටහනක සහභාගී වෙනවා. ඔව් ඊට පස්සේ අපේ ස්වර්ණවාහිනියෙන් කරනවා අනුකරණ වැඩසටහනක් ෂැඩෝ ස්ටාර් කියලා. ඒකට තමයි ඉතින් සම්බන්ධ වෙන්නේ ඊට පස්සේ. ඒ අපතර ඉතින් මම මියුසික් කරගෙන එනවා ඔහොම එනකොට තමයි 2008 නේ මල්ලි ස්වර්ණවාහිනී ෂැඩෝ ස්ටාර් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නේ. ඊට පස්සේ එතන ගියාට පස්සේ තමයි ඉතින් මාව ඒතර මම දන්නෝ ටිකක් දෙනෙක් මියුසික් ෆීල්ඩ් ඒතකොට පරි කාලේ ධම්ම දැනගත්තට පස්සේ මුළු රටක් ලෝකයක් දැනගන්නේ ස්වර්ණවාහිනිය හරහා තමයි. හරහා තමයි. එහෙම තමයි ඉන්නේ. ඊට පස්සේ තමයි ජොලිසියාගේ සින්දු. ඔව් ඊට පස්සේ චන්දු මහත්තයා ගීත ගායනා කරනවා. ඔබට ඔය ප්‍රශ්නයක් බලපාන්නේ. ඔව් ඒක මීඩියා වල නවත්තුවා අපි චන්දු මහත්තයා නඩුවක් දැම්ම මට. බුද්ධිමත දේපල පන්තියට අතන තට්ටුව අරන් ගිහලා මාව ඉතින් නඩුවක් ගොනු කරා. නමුත් ඒක එතුමාගේ අයිතියනේ. මේක මගේ තිබිච්ච හැකියාව. ඉතින් මම එතුමාට වරක් කියේ නෑ. ඉතින් මම වරද පිළිගත්තා. මොකද මම බාහිරෙන් සෞදි රටක යනකොට සමහර ඒ දවස්වල ස්වර්ණවාහිනියෙන් අවුට් වෙච්ච කියන්නේ ප්‍රෝග්‍රෑම් ඉවෙච්ච එක අපිට ටුවර්ස් හම්බුණා රට පිටරට විදේශ සංචාර. ඉතින් ඒව යනකොට ඉතින් චන්දු මහත්තයා පොඩි ඉතින් කෙනෙලි කන්ටියක් කරා. ඉතින් නමුත් ඉතින් එයාගේ මම මුලින්ම එයාගේ ගීතන ගායනා කරේ. ඒකට මම අදත් ඉතින් මගේ සමාවිල්ලන මොකද මාව ශේෂ්ඨයට ආවේ කේස් ප්‍රනාන්දු මගේ තාත්තා ඇඟේ තියෙන කලාව තිබුණාට නමුත් අර චන්දු මහත්තයා අරන් එන්නේ. ඒක හන්ද එතුමාට මම ගරු කරනවා. ඒක එතුමාට මම කිසිම වරදක් කියන්නේ නැහැ මේ වෙලාවේ. මම එන්නේ එයා හන්දනේ. ෆීල්ඩ් එකට. ඉතින් අදටත් මිනිස්සු මගෙන් ඉල්ලන තාමත් ගීත ගාන කරන චන්දු මහත්තයා නඩුව දැම්ම. ඊට පස්සේ මම සල්ලියක් ගෙවලා ඒක සමතේටපත් වුණා. අවුරුදු 5කට එක බැඳලා. ඊට පස්සේ එහෙම වුණා. ඊට පස්සේ ලොකු මුදලක් ගෙවන්න වුණා. ලොකු මුදලක් ගෙවුවේ නැහැ. ලක්ෂ දෙකමාරක් වගේ තමයි ගියේ. ඒක ඉතින් අවුලක් නැහැ. ඒ තුමා ගියක් රම්බකට ගත්තනේ. ඉන්දු කියලා. ඒ වගේ ඉතින් ඔහොම තමයි ඉතින් දැන් හැප්පීම් මතර ඉතින් ආයි ඔහොම ගලාන දැන් ඉතින් නඩුවෙන් පස්සේ දැන් ඉතින් මම සොමසියා කියලා තමයි යන්නේ. දැන් මොකද මට කිව්වා ඒ අපේ ඉතුරු මහත්තයා පුතා ඔයාලට තියෙනවනේ ටැලන්ට් එකක් මොකක් හරි ඔයා මගේ ටැලන්ට් එක කියන්න කියලා. ඔව් මගේ ටැලන්ට් එක මොකක් හරි ඔයා හදා ගන්න කියලා. ඊට පස්සේ මම හිතුවා දැන් මම ප්‍රසිද්ධ වුණේ මේකෙන්නේ මල්ලි. ඔව්. ඒකන්ද මම ඉතින් තීරණය කරා සොමසියා කියලා අපේ සේනකය තමයි නම දැම්මේ සුපර් රේන්ජ්. මොකද ලෙබනන් ටුවර් එක යද්දි චන්දු මහත්තයා ගොඩක් අපිට ඉතින්
ප්‍රශ්න දැම්ම. එතකොට එහදී ටුවර් එක යද්දි ඊට පස්සේ ඉතින් සේනකයි අපේ කිස්බන් සහෝදරයා තමයි මට කිව්වේ භාග්‍යව නම වෙනස් කරගම අපි සොමිසිය කියලා දා. ඊට පස්සේ ප්‍රසංග විද්‍යාවෙන් ඉතින් දිගටම කොහොම යන්නේ ඉතින්. එතකොට මොන වගේ බලපෑම් ඇති කරේ කියන්න පුළුවන්ද? කියන්න පුළුවන් යන්නේ මෙහෙමයි එකපාරක් ආවා ඉතින් ඒ මනුස්සයාට ඉතින් ආව එකක් එනවනේ මල්ලි. ඔව් අනිවාර්යයෙන්. ඔය යාගේ ගීත ගායනා කරලා ගීත ගායනා කරනවා. එයා මට කිව්වා සෝරනවා ඉන්න කාලෙම අපේ කලමුල චූටි මාමා කියන්නේ සෑහෙන මට උදව් කරපු සැරයක් මගේ. සහෝදරක පොඩි අතල සෙට් එක ගොඩක් මට උදව් කරා. යාළුවෝ ගොඩක් මට සමාජයේ සෑහෙන උදව් කරා. එහෙම තමයි ආවේ ඉතින්. එහෙම වෙලාද දැන් හොඳ තැනක ඉන්නව නම කදාගෙන වැඩ කටයුතු කරගෙන. අනිවාර්යයෙන්. එතකොට මේ භාගයේ දැන් මියුසික් වලට අමතරව වෙන මොනවද වගේ තියෙන හැකියාව? මට ආරංචියක් ආවේ එනකොට චිත්‍ර අඳින්න පුළුවන් කියලා. චිත්‍ර මොකද මගේ තාත්තා කියන්නේ සිවුසට කලාකරුවෙක්නේ. එයාට ඉතින් අඳින්න අම්බන්න බයන්න ගයන්න ඔක්කොම පුළුවන්. ඒ වගේ ඉතින් මටත් ඒ හැකියාව තාත්තට පිසිද්ද වෙන්න. කඳුලට තාත්තට. අතර එයා තමයි. තාත්තා මොනවද අන්තිමට? තාත්තා එතුමා අවුරුදු 70ක් ආවලන්දලා. ඉතින් අවුල නැහැ මොකද එතුමාගේ හැකියාවන් තමයි ගොඩක් අදට මම මේ කරන්නේ. අදට මම හැකියාව කරනවා මම ඉතින් ගාඩන් ලෑන්ඩ්ස්කේපින් මියුරල් චිත්‍ර අඳින්න අඹන්න තබ්ලා වාදනය කරන්න ඩොල්කි හැමදේම පුළුවන් ඉතින්. ඒ තාත්තගේ ආభాෂය තමයි ඒ. ඒ කියන්නේ තාත්තා නිසා තමයි අද අනිවාර්යයෙන් මෙතන ඉන්නේ. දැන් භාග්‍යයි දැන් පාසල් කටයුතු එහෙම කතා කරොත් කොහෙද පාසල් කටයුතු මීගම? මම මල්ලි මුලින්ම යනවා මම මුලින්ම එක වසරේ ඉඳන් දෙක වෙනකන් යනවා කොළඹ ඉස්කෝලේට. එතකොට අපේ පියාසර් තමයි සංගීත ටීචර්. පියාසුරිස මහත්මයා අපි යන ඉස්කෝලේ. එතකොට ඊට පස්සේ මම එනවනේ මංගලි මම කිව්වා ආයි මේ ගමට එනවනේ. තාත්තා හොරට මාරුනහම ඊට පස්සේ ඉතින් අපි ඊට පස්සේ මම යන්නේ අපේ ඉස්කෝලේ මීගම විද්‍යාලයට යනවා. ඊට පස්සේ තාත්තා ආයෙත් සමාව යනවා ඥානිස්තරේ. එතකොට රොයල් කොලෙජ් එක ඥානිස්තරේ මම යන කාලේ එතකොට. එතකොට මම ඕලෙව කරේ සහ ඒව කරේ ඥානිස්තරේ. ඒ විද්‍යාලය ඥානිස්තර විද්‍යාලය. එතකොට ඊට පස්සේ දැන් ওই නඩුවෙන් පස්සේ ගීත ගායනා කරේම නැද්ද එකක්වත්? ටික කාලයක් ප්‍රසංග නැති වුණා. ඒ කියන්නේ මිනිස්සු මාව ඉතින් ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරා කියන්නේ නඩුව දාපු විදිය මොකද මීඩියා එකට දුන්නේ නැහැ චන්දු මහත්තයා. නැත්තම් තවත් ප්‍රශ්නයක් තවත් පොඩ්ඩක් හයිලයිට් වෙන මේ මනුස්සයා මට එහෙම හිතන්නේ නැති මං හිතන්නේ එහෙම වෙන්නේ නැති. එයා සමාජයට මාව ඒ මීඩියා ආවා එදා. උසාවියට ආවා. මේ වීඩියෝ කරන්න සහ මේ නඩුව දානවා කිව්වහම ගොඩක් එහෙම පබ්ලිසිටි වුණානේ. ඒක හන්දද බන්දන්නේ නැහැ සමහර විට ඉතින් චන්දු මහත්තයා කොහොමද මගේ ප්‍රශ්නයක් ඔයගොල්ලෝ ඉන්න එපා. ඒක මම විසඳ ගන්නම් එයත් එක්ක කියලා ඉතින් එහෙම යට ගියා ඒක. ඊට පස්සේ ප්‍රසංග වේදිකාව ටිකක් අඩු වුණා මට. ඒත් ටිකක් තිබුණා සෝස් නැත්තම නැහැ. නමුත් මම ඉතින් වෙන වෘත්තියක් කරන්න මල්ලි ඉතින් මම ෂෝ තිබුණත් එකයි ෂෝ තිබුණත් ඒ නැතත් එකයි කියන්න බෑ. ඇත්තට මම සෑහෙන දෙයක් කරගත්ත මේ මියුසික් වලින්. කටස්ටා වලින් පස්සේ. නමුත් මම මුළු රටක් අඳුරන්නේ ඒ හන්දා. මොකද මම අඹන ගායන වැඩවලට කරාට පැටිව මාව අඳුරන්නේ මේ ජොලිසි සරසහරානේ. ගොඩදෙනේ. ඉතින් ඒ හන්දා ඉතින් ඇත්තටම ඉතින් අවුලක් නැහැ. දැන් ඉතින් හිමිට වැඩ ටික කරගෙන යනවා ඉතින්. අලුතෙන් සින්දු ටික කරලා තියෙනවා. ඉතින් ඒවත් ඉදිරියට දෙන්න තමයි බලාපොරොත්තු. ඒ කියන්නේ සින්දු ආගේ නිර්මාණවලද? ඔව් මගේ නිර්මාණක් තියෙනවා. මොකද මම ගීතයක් නිර්මාණය කරන්නේ චන්දු මහත්තයා තවත් ඒකට අමනාප හිතෙන්නේ නැද්ද? මොකද වම්බුඩු කියන ගීතය බටහිර ගීතයක් නේ මල්ලි. අපේ චන්දු මහත්තයා හැදුනා වම්බුඩු කාලා සෙම. මට හැදුනා දැන් ගෑස්ටික් නලුත් ලෙඩි අපේ කාලේ ට්‍රෙන්ඩ් එකේ තියෙන දේ. මම ලියුවා රැට කමු අපි කොත්තුව කියලා ගෑස්ටික් පාන් පිටි කාලා කියලා. ඕකට තවත් ඉතින් සමහරට යවනාව ඉතින්. ඒ සින්දුව ටිකක් සාමාන්‍යයෙන් අතරට ගියා නේද? ඔව් ඒක ප්‍රසිද්ධ වුණා ගොඩක්. ඔව්. මේ අපි පොඩි සින්දු කියලා කියමුද බලන්න එහෙනම් මේ මගේ එකක් කැමති එකක්. චන්දු මහත්තයා එකක්. වාගේ කම කියමුනේ. ඒක හොඳයි නේද? මගේ එකක් තියෙනවා මගේ ගුණලස් සාවින් අයියාගේ නිර්මාණයක්. එයාගේ කැසට් එකේ තියෙන සින්දුවක්. ඊ කැසට් එකක් කරා මගේ අයියා ගුණලස් සාවේ වාදනංශයේ ඉන්නේ. එතුමා දැන් පෙන්ෂන්. හර්බර්ට් දාසිල මගේ අයියා. එයාගේ ගීතයක් මට දුන්නා නඩු දවස්වල. මම ඉතින් ඒක කිව්වොත් මල්ලි ඒක මගේ පැත්තට හදාගත්තා මම. ඒක තමයි තාත්තනම් දෙන තාන තම් දෙන නම් දෙන තාතන තාන තන තම් දෙන දෙයිතන තාතන තාන ආම්බලන් සකි වයසට යනකොට කොණ්ඩේ සුදු වෙනවා කළු පාට ගන්නකොට කොණ්ඩේ කළු වෙනවා තිරිහං කියලා හිතනවා තිරිහං කියලා හිතනවා මම ගීතයක් නිර්මාණය කරා ඉතින්. ඒතකොට භාග්‍ය දැන් එක පාට වොයිස් දැන් අපි කිව්වනේ මුලින් අර යාළුවෙක් මෙහෙම කරලා කියලා කොහොමද කලින් ටෙස්ට් කරන්නේ නැද්ද එදාම දාවේ? ඕ නෑ මම කිව්වා මල්ලි එදාම තමයි එක පාට මේක අහම්බෙන් ආපු දෙයක්. අහමු සිදුවීමක්. කලින් කොහොම වොයිස් කරලා නිකන් සාමාන්‍ය නෝමල් ගීත දවසල ගායනා කරේ ඉතින් බෑන්ඩ් වල අපේ වෙල්ලද මහත්තයාගේ ඒක සුනිල් සිංහ මාස්ටර්ගේ අමරදේව මාස්ටර්ගේ ගීත තමයි මම බෑන්ඩ් මියුසික් කරන කාලේ හිටියේ.
අර අරක එක හමු සිතුවීමක් තමයි. එකපාරට අර මං කිව්වා අපේ මල්ලි අර මගේ යාළුවා සඳේ එන්නම් සින්දුව කියත් තමයි එකපාරට රෑට් එක අපුන් අපි කියලා කියනකොට මයිකේ අරුන් එකපාරට බෑන්ඩ් එක නැවතු ඊ වගේ වොයිස් එනවා. ඔන්න හොඳයි ඊට පස්සේ ඔලිසියා සින්දු ෆලෝ කරන කියලා තමයි සරවර්ණ සතුස්තා ගිහිල්ලා ඊට පස්සේ මේ ගමන ආවේ. ෂැඩුස්ලාවල එතකොට පළවෙනි අනුකරණවාදියත් ඔයානේ. ඔව්. ඒ කියන්නේ ඊට කලින් එහෙම මං හිතන විදිහට එහෙම වොයිස් කරන කට්ටිය ඔය හිටියා අපේ ශිරාන්ත අන්දන සිටිය ගොඩ දෙනෙක් හිටියා අපේ අනුර පළිය වඩ අපේ සිටියේ සහෝදරයෝ ටික මාපලගම වෙන සහෝදරයෝ ටික හිටියේ ඒ කාලේ අපිට හොඳ ගුණයක් තිබ්බා ඇත්තටම. ඉතින් ඒ විදිහට ඉතින් අපි එළියටත් ඇවිල්ලා ඉතින් ඒක කෙනා මොකද මගේ අර වෘත්තියත් එක්ක සමහර කාලවල මියුසික් කඩම් වැටුණානේ. ඔය එතකොට මම අර වෘත්තියෙන් තමයි ඔය මගේ ඔය ලෑන්ඩ්ස්කේපින් සහ මියුරල් අපේ ඒ කරමින් තමයි ඉතින් මේ මොකද දරු දෙන්නෙක් පුතාලා දෙන්නෙක් ඉන්නවා මට ලස්සන බිරිඳක් ඉන්නවා. පවුලේ විස්තර ගත්තොත් තාත්තා අම්මා එතකොට සහෝදරයෝ ඔව් මට සහෝදරයෝ 9ක් ඉන්නවා. මම 10 වෙනි බාලයා. ඒගොල්ලෝ කවුරුත් මියුසික් කරන්නේ නැහැ. නෑ ඔක්කොම නැටු ඩාන්සින් ටීචර්ස්ලා. ඔව් තාත්තා ඩාන්සින් මේ මල්ලි. එතකොට ඔයා විතර මේ ඔව් මියුසික් ඔව් මගේ දෑසිලා මියුසික් කරනවා. අපි දැන් පුතාලා නම් මියුසික් කරනවා. නමුත් අපේ ෆැමිලි එක ගොඩ දෙනෙක් ඩාන්සින් විද්‍යාන ෆ්‍රෙන්ඩ් නැතු වුණා මගේ එකයි කෙනෙක්. කොළඹ ආනන්ද ටීච් කරයා. එන්නෑන්ලා ඔක්කොම ෆැමිලි ඉන්නේ සියලුම දෙනා නැටු මිස්ටර්ස්ලා තමයි. මම විතරයි මේ මියුසික් පැත්තට ඉන්නේ. ඒ කියන්නේ ඔක්කොම පවුලේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කලාව. තනි කලාව. ඒ කියන්නේ තාත්තගෙන් ආපු ඥාන ආభాස. එහෙම තමයි මේක. ඒක ගොඩක් කවුරුත් මේ දේවල් දන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ ඇත්ත කතාව. ඔව් ඇත්ත කතාව. ඔය ඇත්තටම මම ෆීල්ඩ් එකේ ගියා සමහර මම අසර වෙන තැන් තියෙනවනේ. ඒතරින් තාත්තා නම කියපේ ටිකක් ගාලා කේස් කිව්ව තාද. එහෙම අහනද නැත්නම් ඉතින් එහෙම යක් ලොකු ට්‍රෙන්ඩ් එකක් හැදුණා ඉතින් එහෙමත්. තාත්තට පින් සිද්ධ වෙන්න. ගොඩ භාග්‍යය දැන් අලුතින් ගීත නිර්මාණ කරන්න මොනවා හරි අදහසක් තියෙනවද? ඔව් දැන් මේ මගේ යාළුවෙක් ඉන්නවා කරවිට කියලා මට නිතරම කියනවා භාග්‍ය දැන් ඔය ඇති අනුකරණය කරා අපි දැන් වෙන ගමකට ෆ්‍රී ස්ටයිල් එක දැන් අලුත් ස්ටයිල් එකට යන් කියලා. ඒක දැන් ඉතින් කරන්න තමයි කල්පනා කරන් ඉන්නේ මොකද මියුසික් කඩා වැටිච්ච හන්ද පොඩ්ඩක් සියලුම දේ නිකන් රටට ආර්ථික අර්බුද ආවා කොරෝනා ආවා එහෙම ප්‍රශ්න ගොඩක් ආවා ඉතින් එනකොට අන්තිමට අපිත් ඉතින් පොඩ්ඩක් වැටුණා පල්ලෙහාට. දැන් ආයෙ පොඩ්ඩක් ඉතින් ට්‍රෙන්ඩ් එක හැදගෙන හන්දා මොකද අපේම එකක් මල්ලි ඔය පනිකල් රාළ කියලා එකක් තියෙනවා අනබෙර කරු. ඔව්. ඒකත් එක්ක පොඩි වෙස් කැන්වීමක් කරගෙන තමයි මේ දැන් හිතාගෙන ඉන්නේ පනික් කරාලා කියලා. මොකද අපේම ඒ කියන්නේ නැටුම් වලින් ආපු එකක් නේ ඒක. ඒතකොට ඒක නෙමෙයි කොලං අංශෙන් ආපු දෙයක් ඒක. ඒ වගේ නිර්මාණයක් කරන්න තමයි දැන් මගේ සහෝදරයා නිතරම මට කතා කරන මෙහෙම කරමු කියලා. ඉතින් බලමු ඉස්සරහට රට හොඳ වුණොත් හොඳ දෙයක් කරන්න රටට අපි කලාකාර වශයෙන් රටට හොඳක් කරනවා නම් කැමති. භාගයේ අහන ප්‍රශ්නයක් තියෙනවා දැන් අලුතෙන් එන ගායකයෙක් සාමාන්‍ය ලංකාවේ තියෙන රියැලිටි වැඩසටහන යන කෙනෙක් කාගේ හරි සින්දුවක් කියලානේ අපි එතනනේ මේක කරන්නේ. ඒ සින්දු කියන කට්ටිය සහ කටහඬවල අනුකරණ කට්ටියට මොකද්ද කියන තියෙන්නේ දැන් ඔයාලට මේ වසර ගන්නක අත්දැකීමත් එක්ක මම මේ ප්‍රශ්නේ අහන්නේ සහ ඔයාලට වෙච්ච සිදුවීම් එක්ක මොකද ඔයාලට කියන්න තියෙන්නේ? ඔව් අතරම මල්ලි මෙහෙමයි සිද්ධිය කියන්නේ මම ඉතින් අපි අනුකරණ වලින් අපි එන්නේ. සෝරණසඩ සහරය චන්දු මහත්තයා තමයි මම අනුකරණ කරන්නේ. ඒතකොට ඊට පස්සේ මට ෆීල්ඩ් රෙන්ඩයක් හැදිලා ඉතින් ඔහම ගමනක් ඇවිල්ලා ඉතින් මෙනකොට මම හිතන්නේ නම් අනුකරණ කරාට කමක් නැහැ. දැන් ඕනම ගායකයෙක් ජෝතිපාල මහත්තයත් හින්දි තරුණ කිව්වේ. නේ? ඒ වගේ අනුකරණ තමයි. ඒතකොට එහෙම තමයි හැමෝම එන්නේ. කවුරාමර දෙමාස්ගේ ගීත ගානක පුළුවන් සුනිල් දෙමාස්ගේ ඔය ප්‍රවීණගේ සහ ඕනම අපේ නිහාල් මහත්තයාගේ ඔය බයිලා පැත්තෙන් ගත්තා එම්.එස් මහත්තයාගේ කොහොම වුණාද කමක් නැහැ. කවුරු හරි ගීත ගාන කරලා නෙන්නේ. නමුත් මෙහෙම ඒක අනුකරණ නෙමෙයි තමන්ගේ හැකියාවක් සහ ටැලන්ට් එකක් තමයි මම හිතන්නේ. නමුත් ඉතින් ඒ ටැලන්ට් එක අර දිගටම පාවිච්චි කරන් යන්න හොඳත් නෑ. ඒතකොට අයිතිකාරට සාධාරණයක් වෙනවානේ. ඒක තමයි මටත් නඩුවට වාදිනේ නුනේ මම හිතන්නේ. ඒක හන්ද මම කියන්නේ කාගේ ගීත ගානා කරලා කමක් නෑ. නැති ශිල්පියෙක්ගේ හරි කමක් නෑ. ඉන්න ශිල්පියෙක්ගේ හරි කමක් නෑ. කරාට තමන්ගේ ස්ව නිර්මාණ දෙක තුනක් හරි අනන්‍යතාවයක් තියාගන්න. එතකොට කාටවත් මොකුත් කියන්න බෑනේ. එහෙම තමයි හොඳ කියලා මම හිතන්නේ. අපි අලුත් පරම්පරාවට මම කියන්න තියෙන ඉතින් මේමයි අපේ පරම ස්ටාර්ස්ලා 2008 අපි ස්ටාර්ස්ලා වුණේ. දැන් අලුත් ස්ටාර්ස්ලා ඉතින් මේ මුලත් එක පොඩි අර්බුද තියෙනවා. නමුත් දැන් ඉන්න කට්ටිය ගාන වැඩි ඒ වගේ වේදසට සමාජය පොඩි රැල්ලක් යනවා. මම කියන්නේ එහෙම නෙවෙයි. අපි නම් අදටත් මේ මහ ලොකු බජට් එකකට යන්නේ නැහැ. මොකද අපි සර්ව සාධාරණ ගණන් වලට අපේ දුර ට්‍රාන්ස්පෝර්ට් බලලා තමයි අපි දැන් මෙහි දෙනියයි කතාවත් මම ඉතින් මෙහි නම් ට්‍රාන්ස්පෝර්ට් දුරයිනේ ඉතින් ඒ වගේ එහෙම තමයි අපි ඉතින් සාධාරණයක් කරන්නේ. ඉතින් මම ඉල්ලන්නේ අලුත් සමාජයෙන් ඇත්තටම හොඳ හැකියාවල් තියෙන දරුපැටව ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඒගොල්ලන්ට කියන්නේ හොඳ දෙයක් සමාජයට දීලා ඕගොල්ලොත් හොඳ ගමනක් යන්න කියලා තමයි කියන්නේ. භාග්‍ය පොඩි සින්දුවක් කියමුද තව මේ කතාව අතරතුර? ඔව් මට දුන්නා මම යනවා මල්ලි රස කතාවකුත් එක කියන්නම්. කියන්න. මම යනවා දැන් රත්නපුරේ අපේ කිරියප්පු සුදුවප්පු ඒගොල්ලෝ සොයක මැණික් ඒගොල්ලෝ මැණික් මට ගොඩාක් සුව තිබුණා රත්නපුරේ දවස්වල. දැනුත් මේ අවුරුද්දට ගියා. නමුත් කොහොමද මම සොයකට යනකොට දැන් මම මගේ 800 කාර්යයක් තිබ්බා. ධනපාල උඩ වැත්තයි මමයි
මැක්සි ජයවීරයි අපි තුන්දෙනා යන්නේ මගේ කාර් එකේ දැන් මේ ඇන්ටික් කාර් එක අපි තුන්දෙනා යනවා දැන් රත්නපුර පාරේ යනකොට මට කෝල් එනවා ඉවරයක් නැහැ මං අපේ ජනපාලයේ කවුද බං ඔය උඹට වදයක් දෙන්නේ මං එළවන්න ඔබ කවුල් එක ආන්සර් මං කිව්වා නෑ ලොක්කා කවුද බං ලොක්කා මං කිව්වා අපේ බොසා චන්දු මහත්තයා ඒ මොකද්ද කියන්නේ කියලා මැක්සි හරි මං කිව්වා නෑ ඉතින් මේ අද තම්ප්ලවුස් ගහන්නේ අද වීඩියෝ කරගෙන මාව දැන් මේ යනගම් බය කරනවා මොකද්ද කරන්නේ දැන් අර මේ කියලා ඔන්න එදා තමයි මට මැක්සි අය දෙනවා අපේ සාලි ක්‍රියල් මෙස් මතක් කරගෙන ඊපස්සේ මම එතනට ගිහලා කීබෝඩෙන් කෝඩ්ස් දාන මගේ හපුටු සුදා සුදු කැටියා සිංහල ප්‍රේමී අත ගන්න පනේ මේ විලසින් ඔයාගේ රාණි මගේ ප්‍රේම සුදා සුදු කැටියා කුක්කුට සාමි අත ගන්න දිනු මං ඔයාගේ රංකඳ පොණි කියන ගීතේ මට මැක්සි අයියා මල්ලි ලියලා දෙන්න ඕනේ නැහැ වාදේ ඉඳන් ඕක ගහන් ගුවා චන්දු එහෙම කරනවා චන්දු ඊට සකෝල කරනවා චන්දුව මේ අපේ එකෙක් මූව මෙහෙම කරන්න එපා බං අර වේ කියලා චන්දු ඒක ෂේප් කරලා දාලා ඉතින් භාග්‍යයි අවසාන වශයෙන් ඔයාට ආදරය කරන රසිකයන්ට මොකද්ද කියන්න තියෙන්නේ? ඔය ඇත්තටම රසිකයන්ට කියන්නේ අතන මුලින්ම සූරන්දර මල්ලි YouTube නාලිකාට ඔයාගේ මොකද හැංගිච්ච කලාකාරයෝ සහ හොඳට ප්‍රසිද්ධ වෙච්ච හිටපු මිනිස්සුනේ. නමුත් අර හැංගිලා ආයි කාලෙක නැති වෙලා ඉස්ටා කියන්නේ එහෙම තමයි මම නම් දකින විදිය. ඉස්ටා කියන්නේ මුලින්ම ලොකුවට පේන තරුව ඊට පස්සේ නැති වෙලා යනවා. එහෙම නැතුව මේ ෆීල්ඩ් එකේ සදාකාල එකම විදියට ඉන්නවා නම් මම නම් කැමති එහෙම ඉන්න. මම තාමත් 2008 සෙටස්සා ඇවිල්ලා දැන් තාමත් දැන් මේ 2024 තාමත් ප්‍රසංගටියක් අපිට ඉතින් ලැබෙනවා. ඒ වගේම හොඳ රසිකයෝ ටිකක් අපිට ඉන්නවා ලංකාව වටේම සහ පිටරට. ඉතින් ගිය තැන්වල අපිට හොඳ තමයි ලැබුණේ. ඒ වගේ ඉතින් මම කියන්න තියෙන්නේ අලුත් අපේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියටත් මේ හොඳට හැම එක්කෙනාත් එක්ක ලොකු ගුණන් අරෙම නැතුව මම අර ඉස්ටා නැතුව ඔක්කොම එක විදියට ප්‍රවීණයන්ට සලකගෙන මේ ෆීල්ඩ් එකේ ගමනක් ගියොතින් සදාකල් ඒ කියන්නේ S2 පිය වෙනකන් කලාව ජීවිතේ ලස්සනට ඉන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ. ලොකුකමක් දෙම පැවැත්මක් නැහැ කියන එක තියෙනවා. අනිවාර්යයෙන්. භාග්‍ය එතකොට ඔයාව සම්බන්ධ කරගන්න අනිවාර්යෙන් දුරකථන අංකය පල්ල කට්ටියට කියන්නේ. මගේ අංක 0.76යි 32යි 37යි 686 අනිත් නම්බරේ 0.72යි 34 99 752. ඒ නම්බරයට මාව අමතුවොත් මගේ ව්‍යාපාරය කියන්නේ මගේ ව්‍යාපාර කියන්නේ මහ ලොකු ව්‍යාපාරයක්. මේ තියෙන්නේ ඔය මම ලෑන්ඩ්ස්කේපින් සහ මියුරල් ඔය ගාඩන් එක කරනවා. ඒ ජොබ් එකෙන් අවශ්‍ය නම් එහෙමයි. නැත්නම් ඉතින් මියුසික් වලට සම්බන්ධ කරගන්නවා නම් භාග්‍යයි මේ Facebook සම්බන්ධව නම කට්ටිය Facebook ඉන්නේ මම නම් ඔව් මගේ නම භාග්‍ය ෆර්නන්ඩෝ සොමසිය කියලා මම ඉන්නේ Facebook එකේ. මොකද මේ අවුරුද්දේ මම සමහර ගොඩක් දුරට මට දැන් එහෙම ගොඩක් කට්ටිය ඒ අන්තර්ජාලයෙන්ම යනවනේ දැන් මට තාම YouTube channel එකක්වත් නැහැ. ඔය කවුරු හරි දාපු එකක් තමයි මගේ භාග්‍ය ෆර්නන්ඩෝ සොමසිය ගම YouTube එකේ තියෙන්නේ. ඉතින් මම එහෙම ට්‍රෙන්ඩින් එකක් හදන්න කැමති නැතුවත් නෙමෙයි. නමුත් දැන් තියෙන ෆීල්ඩ් එකත් එක්ක ඒක අවශ්‍යයි. නමුත් අපි 89 අපි ඕල් මේ මියුසික් කරලා මේ කාලේට මේ එනකොට දැන් අපි පොඩක් ලෙජන්ස්ලා වගේ නෙමෙයි ලෙජන්ස් කියවලේ මම කියන පැරණින්නේ අපි දැන්. නමුත් අර තාමත් ඉතින් ෆීල්ඩ් එකේ ඉතින් කොහෙන් හරි කොල්ලෙක් ආවා ගయ్యා ෂෝක් සින්දුව කියලා ඉතින් තාමත් ඉතින් කියනවා අපිට ඒක හරි රසක් ඒක දැනුණාම ඇත්තටම. හරි භාග්‍ය එහෙනම් අපි වැඩසටහන නිවා කරන්න හදන්නේ. ගොඩක් ස්තුතියි වැඩසටහනට සහභාගී වුණාට. ඉදිරියේ තවත් අපි අලුත් දේවල් වලින් මුණ ගැසෙමු. එහෙනම් ඔයාලට සුබ පතනවා ඉදිරි ගමනට. හොඳයි. ඒ වගේම YouTube නාලිකාව ජයම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ස්තුති මල්ලි. thank you. ආයුබෝවන්. ඉතින් අද වැඩසටහනට එකතුනේ සොමිසීයා භාග්‍ය ෆනාන්දු මුල් ලංකා මදුරන දැවන්ත චරිතයක්. ඉතින් ඔහුත් එක තමයි වැඩසටහන කරේ. එහෙනම් ඉතින් අපි අදට සමුගන්නවා තවත් ඉදිරියේදී මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැසෙමු. එහෙනම් සියලුම දෙනාට ආයුෂ බොහෝ වේවා.